ඔන්න ඉතින් ලස්සන නැටුමකින්ම පටන් ගත්තා. මේ තමයි බොලි විත් සච් අවුරුදු දාණය. අපේ නැටුම් පන්තියේ ලස්සන ගෑන් ළමයි ටිකත් එක්ක එකතු වෙලා අපේ නැටුම් ටීචර් සචිරි නිපුන්සලා කරපු ලස්සන අවුරුදු උත්සවය. අපෙත් ඉතින් උදේම කිරිබත්තේම හදාගෙන ගිහිල්ලා වැඩේට අත ගැහුවා. කිරි උතුරවලා පොල් තෙල් පහන පත්තු කරලා බුලත් දීලා ලස්සන ගෑන් ළමයි ටිකක් පූජා නැටුමකුත් නටලා චාරිත්‍රානුකූලව තමයි හැමදේම පටන් ගත්තේ. එදා ඇත්තටම මෙල්බන් වල පොඩ්ඩක් වැසි හුළං දවසක්. එහෙමයි කියලා ඉතින් අපි සැලුනද නෑ. එක එක පැත්තට හැරිලා පින්තූර ටිකත් කොහොම හරි ගත්තා. ඊට පස්සේ ඉතින් ඔය අවුරුදු ක්‍රීඩා හැමදේම වගේ කළා. අපි කණාමුට්ටි ගැහුවා. කණාමුට්ටිය මට නම් බෙදින්න හම්බුන්නේ නෑ. ඊට කලින් ඔක්කොම මුට්ටි ටික බින්දලා. දිනුව නැතා ඉතින් සහභාගී වීමනේ වැදගත් වෙන්නේ. බැලුම් බෝලෙත් බොහොම අමාරුවෙන් තමයි try කරා පුම්බ ගන්න බෑ. අපේ මහත්තයා නම් හැබැයි බැලුම් බෝලේ පුම්බලා පළවෙනියා. ඔය පේන්නේ නැද්ද? අම්මෝ ඔන්න දිව්වා. මේ කට්ටිය බනිස් කවපු හැටි නම් මාරම ෆන්. ඔය පේනවද බලෙන් කවන්නේ. අනේ අම්මෝ බනිස් කෑම. මම නම් ඒකට ඉදිරිපත් උනේත් නෑ. මන් දන්නවා ඕක මට කා ගන්න බෑ කියලා. මාත් ලොක්ක වගේ ගිහලා ගෝණියකට බැස්සට පස්සේ තමයි තේරුනේ මේ කැංගුරු ටිකත් එක කොහෙද මම දිනන්නේ කියලා. පැන ගන්න බැරි වෙච්ච අය මැද නැටුවා. ඒ නැටිලි පැනිලි එහෙම ඉවර වෙද්දි මේ බෝනික්කට නමක් තියලා ගස්ලබු ගෙඩිය යටත් ගණන් කරන්න උනා. තොප්පිය හරිනම් දාගන්න කිව්වට කවුරුත් කැමති උනේ නෑ මේ තොප්පිය නම් දාගන්න. එක ඉතින් මෙතන එක තොප්පියක් නෙමෙයි තොප්පි දෙක තුනක්ම පාස් වුණා. ලොක්ක ෆුඩ් ට්‍රක් එකෙන් හොඳ ටින්කිරි තේකුත් බීලා ඊළඟ වැඩේට සෙට් වුණා අපි. මේක තමයි බොලි විත් සච් අවුරුදු දානේ තිබුණු බඩල්ලන් hina වුණු ෆන්ම ඉවෙන්ට් එක. මේගොල්ලෝගේ නම් මාර පර්ෆෝමන්ස් ටීම්ස් 5-6ක් එකතු වෙලා මේ කට්ටියව හැඩට ඇඳුවා. ඒගොල්ලෝ ඉතින් ඒගොල්ලන්ගේ වැඩේ නියමෙටම කරා. බලන් හිටපු කට්ටියට hina වෙලාම සීතලත් නැති වුණා. අක්කේ ගිය පාරක් දිනපු නිසා මේ පාරක් දුවමුද තුම්පා කියපු හින්දා මාත් ගැට ගහගත්ත කකුල. දින්නනේ මේ පාර. වට 10ක් කැරකෙන්න ඕන එකට 11ක්ම කැරකිලා ඩෝන් ගාලා බිමට පතිත වුණාට කොහොම හරි අවසාන වෙනකන් දුවාගත්තා. ඉතින් ඊළඟට මම කිරි කන්න යන්නේ නැතුව අනිත් කට්ටිය කිරි කාපු දිහා බල බල මං hina වුණා. ඒකත් මරු. සීතලයි කියලා අපි නිකන් හිටියේ නෑ කඹත් ඇද්දා. කඹ අදිනවටත් වඩා මන්නම් ආස හයියෙන් කෑ ගහලා පොඩි චීර් එකක් දෙන්න. මං හිතන්නේ අවුරුදු උත්සවයක කණ්ඩායමක් විදියට වැඩිම සතුටු වෙන ක්‍රීඩාව තමයි මේක. ඔයාලත් ආවනම් ඉතින් අපේ නැටුම් ටීචර්ගේ ලස්සන ගෑන් ළමයිගේ නැටුම් ටිකක් බලා ගන්නත් තිබ්බා. ඔන්න ඊළඟට තමයි අපි සර්ප්‍රයිස් වුණු ලස්සන ඩ්‍රාමා එක පෙන්නුවේ. ටික රෑ වෙද්දි ඉතින් සීතලට බඩගින්නත් වැඩි වෙනවනේ. ඔන්න අපිට කොත්තු ආප්ප පොල් රොටි කෑම ಜಾති ගොඩයි. හොඳට බඩ පිරෙන්න කාලා හැම ලස්සන සින්දු ටිකක් අහගෙන මේ නංගිලාගේ ලස්සන නැටුම් ටිකක් එහෙම බලාගෙන අපි මාර ෆන් එකක් ගත්තා. ඊට පස්සේ ඉතින් රෑ වෙනකම් අපි කලේ නටපු එක. මොකද ඉතින් සචිනිගේ නැටුම් පන්තියේ නටන්න බැරි කට්ටියද. නටන්නම උපන් හපන් කෙල්ලෝ ටිකක් ඉන්නේ. නටලා සින්දු කියලා ඉවර වෙනකම්ම සතුටු වුණු ලස්සනම ඉවෙන්ට් එකක් තමයි බොලි විත් සච් අවුරුදු දාණය. මේ පාර මිස් වුණා නම් ලබන පාර අනිවාර්යෙන් එන්න හොඳේ. එහෙනම් ඉතින් බොලි විත් සච් අවුරුදු දාණය බලපු ඔයගලා හැමෝටම thank you so much. එහෙනම් අපි ගියා bye.